ආයිබෝවන් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඉතින් අදත් යන්නේ අපි ඩුකාටිගේ ඉතුරු බයික් ටික බලන්න ෂෝරූම් එකේ. ඉතින් අද දෙවෙනි දවසේ ගිහින් බලමු. ලස්සන බයික් එකක් තියෙන 2025 අලුත්ටිය මම හිතන්නේ. බලමු බස් විස්තර ටික බලමු. ඉතින් සාදරයෙන් පිළිගන්නවා. හරි යාළුවනේ. ඉතින් අපි ෂෝරූම් එක ඇතුළට ආවා. ඉතින් අපිට ඉස්සෙල්ලාම බලා ගන්න තියෙන්නේ Street Fighter V4S එකක්. මේක එන්ජින් එක ගැන කිව්වොත් CC 1103ක හෝස් පවර් 205කින් සමන්විත එන්ජින් එකක් තියෙනවා. ලීටර් 16කින් සමන්විත ඉලෙක්ට්‍රික් ෆියුල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එකක් තමයි මේක තියෙන්නේ. Ducati quick shifter එකක් ඇතුළුව ගියර් 6කින් සමන්විත ගියර් බොක්ස් එකක් මේකට දීලා තියෙනවා. ඊළඟට ලස්සන පැනගල V4 දෙකක් තියෙනවා බලන්න අපිට. ඉතින් මේක ගැන කෙටියෙන් කිව්වොත් 1103ක වැල් 4කින් සමන්විත ලික්විඩ් කූලන්ට් එන්ජින් එකකින් සමන්විත වෙනවා. මේකේ සේෆ්ටි පැත්ත කතා කරොත් රයිඩින් මෝඩ්ස්, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, පවර් මෝඩ්ස්, ලොන්චින් කන්ට්‍රෝල්, ඒ වගේම ක්වික් ෂිෆ්ට් එකක් දීලා තිනවා. මේකේ ෆියුල් කැපැසිටි එක ලීටර් 17ක්. උපරිම වේගය 299ක්. ඊළඟට යාළුවනේ ලිමිටඩ් එඩිෂන් බයික් එකක්. මේක බෙන්ලි සඳහා නිෂ්පාදනය කරපු Ducati Diavel V4 එක. මේකේ පාට British Racing Green කියන කලර් එක. මේකේ එන්ජින් ගැන කතා කරොත් හෝස් පවර් 168කින් සමන්විත CC 1158කින් සමන්විත බලයක් තියෙන එන්ජින් එකකින් සමන්විත වෙනවා. ඉලෙක්ට්‍රික් ෆියුල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එකක්. ඒ වගේම ගියර් 6කින් සමන්විත Ducati quick shift එකක් මේකට දීලා තිනවා. ඒ වගේම ඔයාලට බලාගත්ත හැකි මේකේ Bentley logo එක තියෙනවා හැමතැනම. ඒ ලස්සන බයික් එකක්. මං කියවනේ යාළුවනේ මේක limited edition එකක් කියලා. ඉතින් යුනිට් 500යි ගහලා තියෙන්නේ. මේක 337 වෙනි යුනිට් එක. තවත් Ducati Street Fighter V4S එකක්. මේක ස්ටෑන්ඩඩ් එකක්. අර වගේ ස්ටිකර් කරපු නැති ස්ටෑන්ඩඩ් කලර් එකකින් එන එකක්. දැන් තියෙන්නේ Monster SP එකක් ඔයගොල්ලන්ට බලා ගන්න. මේකේ එන්ජිම CC 937ක්. ෆියුල් කැපැසිටි එක ලීටර් 14ක්. කලින් ඒ වගේම ලික්විඩ් කූලන්ට් 6 ස්පීඩ් ගියර් පද්ධතියකින් සමන්විත වෙනවා. ඉතින් දැන් තියෙන යාළුවනේ හයිපර් මෝඩඩ් 950ක්. ඉතින් මේකේ විශේෂත්වය යන යාළුවනේ මේක සිලින්ඩර් දෙකකින් සමන්විත CC 937ක එන්ජින් එකකින් සමන්විත යුක්ත වෙනවා. ෆියුල් කැපැසිටි ලීටර් 14.5ක්.
ඉතින් මම කලින් වීඩියෝ එක ඔයාලට කිව්වනේ මල්ටි ස්ටාඩා V4 RS එකේ සම්පූර්ණ විස්තර මේක කියනවා කියලා. ඉතින් දැන් තමයි ඒකට වෙලාව. මේක හෝස් පවර් 180 ගෙන් සමන්විත CC 1103ක එන්ජින් එකකින් සමන්විත වෙනවා. ඉතින් මේකේ ගියර් ගැන කතා කරොත් ස්පීඩ් 6කින් සමන්විත මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වෙනවා. පළවෙනි එක උඩට අනිත් පහම පල්ලෙට තියෙන විදිහට තමයි ඒක සකස් කරලා තියෙන්නේ. මේකේ රයිඩින් මෝඩ්ස් 4ක් තියෙනවා. ස්පෝර්ට්, ටූරින්, අර්බන් and එන්ඩුරෝ කියන මෝඩ් 4. සිලින්ඩර් 4යි. බෝර එක මිලිමීටර් 81ක් වෙනවා. ඊට පස්සේ සිලින්ඩර් එකකට වැල් 4ක් මේකේ සමන්විත වෙනවා. මේකේ කූලින් සිස්ටම් එක ලික්විඩ් කූලන්, ඒ වගේම ෆියුල් කැපැසිටි ලීටර් 22කින් සමන්විත වෙනවා. මේකේ යාළුවනේ ඩුකාටි මල්ටි ස්ටාඩා V4 Pikes Peak කියන බයික් එක. මේ දෙකේ ලොකු වෙනසක් මම දකින්නේ නැහැ. මේකේ ඇනිවර්සරි කලර් එකක් තියෙන. මේක දෙපැත්තම ඔයාලට පේනවා අංක 1 තියෙනවා. ඒ වගේම ඕගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවනේ කමෙන්ට් එකක් දාන්න. මේ දෙකේ වෙනස මොකක්ද කියලා විස්තර දන්න කෙනෙක් ඉන්නවා කමෙන්ට් එකක් දාන්න ඇති. ඉතින් ඊළඟට ලිමිටඩ් එඩිෂන් බයික් එකක්. මේක 2023 Street Fighter V4 Lamborghini එක. ඉතින් Lamborghini එකත් එක්ක එකතු වෙලා හදපු දෙවෙනි බයික් එක. මේක පළවෙනි කාවේ ඩියාවෙල් එකක්. ඉතින් මේක තමයි ඒකේ දෙවෙනි අදියරය. මේක පාදක කරගෙන තියෙන Lamborghini Huracan STO කියන මොඩල් එක. මේකේ කලර් ඔක්කොම බලා ගන්න පුළුවන්. මේකේ Lamborghini එක විදිහට දීලා තියෙන්නේ fairings, ඊට පස්සේ wheels, suspension, ඊට පස්සේ brembo brake, මේ cowling, ඒ වගේම carbon parts ඔයගොල්ලෝ හැමතැනම දැක් ගන්න පුළුවන්. මේක ගොඩක් වටින්නේ බයික් එකතු කරන කට්ටියට, collectible බයික් එකක් විදියට. ඉතින් මේකේ මිල ගැන කතා කරොත් සාමාන්‍යයෙන් දිරාම් ලක්ෂ 3ක් විතර වටිනාකමක් තියෙනවා මේ ඩුබායි වල මේකට. We're running out of options. I didn't know them, but we took every precaution. Now you're holding back, but I can hear the pain underneath your breath. I can feel the shame running through your head. I just wanna stop it. මේකේ ඔයාලට 63 බලා ගන්න පුළුවන් වෙන්නේ 1963 තමයි Lamborghini පටන් ගන්න තියෙන්නේ. ඉතින් මං කියවනේ මේක ලිමිටඩ් එඩිෂන් එකක් කියලා. ඉතින් මේකේ යුනිට් 630යි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය V4 එකකුයි Lamborghini V4 එකේ වෙනස. ඉතින් මං දෙවෙනි තට්ටුවට ගියා. ඒකේ තමයි MV Agusta බයික් කලෙක්ෂන් එක තියෙන්නේ. ඉතින් ගොඩාක් නෑ බයික්. ළඟදී මේ ෂොප් එකක්. ඒතකොට අපි ඒකටත් යමු බලන්න. You don't know what I've been through. I don't know your past, but I would never claim to. I try to understand all of you said that you can't take back. Making mistakes doesn't make you bad. I know that it's hard to do. Where do you turn when you need someone? Where do you hide when you just can't run? Where do you go when you have no home? When you have no home? What do you do when you're losing sleep? When real life doesn't beat
ඉතින් මම ෂෝරූම් එකේ යන ගමන් කොහොමද බයික් ටික අලුත්ම බයික් ටික අයියා කිව්ව විදිහට ට්‍රැක් පදින ගෙනත් බයික් ටික චීස් කැල්ලි එක. ඉතින් ලස්සන බයික් ටික දැකගලු ෂෝරූම් එකේ තිබ්බ. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බෙමු මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ නම්බරෙන් මගේ ගෲප් එකක් තියෙනවා WhatsApp ගෲප් එක. ඒකට ජොයින් වෙන්න ඔයගොල්ලෝ කැමති නැහැ. එතකොට මම අලුතෙන් යන තැන් බයික් වල වීඩියෝ එකක් දැම්මම වීඩියෝ එක එතකොට ෆොටෝස් වෙනම ඒ ටික බලන්න ඕන මගේ WhatsApp group එකට join වෙන්න. ඉක්මනටම සුබ දවසක් බයික් වෙන හීන දකින කොල්ලන්ගේ හීන ඉක්මනටම සබයවා. අයිබෝවන්.